everyone, welcome to my YouTube channel. අද අලුත් vlog එකක්. අද අපි මුළු family එකම යන්නේ trip එකක්. බලන්න අපි අද කොහෙද යන්නේ කියලා. मैं अभी ड्राइवर मैं यहाँ पे गार्डनर මේ තමයි අපේ හෝල්ලේ අහිංසකම චරිතය. අපි නැන්දා මේ අපි චුට්ට ලෑස්ති වෙලා ආයමත් නිදී. මේ ඇත්තටම පාන්දර 2ට විතර අපි හැමෝම ලෑස්තිලා ඉතින් හැපි එකේ ඉන්නේ ට්‍රිප් එක යනකම්. මොකද පවුලේ හැමෝම එකතු වෙලා යන ගමනක් නිසා. ඇත්තටම මම මේ වීඩියෝ එක එඩිට් කරන්නේ ට්‍රිප් එක ගිහින් ඇවිත් දවසකට විතර පස්සේ. මේ ට්‍රිප් එක ගියාට පස්සේ ඉතින් මගේ උඩරට වෙලා තියෙන නිසා තමයි මගේ වොයිස් එක පොඩ්ඩක් අප්සෙට්. මොකද මේ ක්ලයිමේට් එක මෙහි ක්ලයිමේට් එකට වඩා ගොඩාක් වෙනස්. අපි ට්‍රිප් එක පිටත් වෙන්න කලින් ජේසුස් වහන්සේගෙනුයි දේව අම්මගෙනුයි ආශිර්වාද ලබා ගත මෙන්න මේ විදිහට. Hi guys. මේ තමයි අපි මුලින්ම බලන්න ගියපු තැන. ගොඩාක් ලස්සනයි මෙතන. මාතර පැරට් රොක් එක ගිරාගල. මේ ඉතින් අපේ පුංචි වීඩියෝ කරනකොට පොඩක් යාගේ ඇඟිල්ල කැම් එකේ මේවා වෙලා පොඩක් ගණන් ගන්න එපා ඒක. මර්ෆිත් අපිත් එක්ක එන්ජොයි කරා. එයාට හරි ආසයි ඇවිදින්න. ලංකාවේ දකුණු වෙරළ තියෙන මිරිස්ස කියන්නේ ඉතින් දෙස් විදේශ සංචාරක ආකර්ෂණයෙන් දිනාගත්ත ඉතාමත්ම ලස්සන නගරයක්.
කොළඹ ඉඳලා කිලෝමීටර් 170ක් තමයි මෙහෙට එන්න යන්නේ. මිරිස් යන ගොඩක් දෙනෙක් මිරිස් බීච්, කොකොනට් ට්‍රී හිල් වගේ තැන් වලට ගියාට ගොඩක් දෙනෙක් අතර ප්‍රසිද්ධ වුණේ නැති තැනක් තමයි මේක. මෙතන ඉඳන් ගොඩාක් ලස්සනට ඉර බහිනවා, ඉර නගිනවා බලන්න පුළුවන්. අපි මෙතනට යනකොට නම් උදේ 7 වගේ අපි එතෙන්ට ගිහිල්ලා පාරට එනකොට තමයි ඉර පායන්න වගේ පටන් ගත්තේ. ලංකාවේ අපේ අතර ප්‍රසිද්ධ නොවුනට විදේශිකයන් ගොඩාක් ආස කරන තැනක් තමයි මේක. මේන් රෝඩ් එකේ ඉඳලා ගොඩාක් එන්න නැහැ, පොඩි ප්‍රමාණයක් පයින් ඇවිදගෙන එන්න තමයි තියෙන්නේ. අඩි 50ක් වගේ උස්සයි මං හිතන්නේ. අක්කර භාගයක් වගේ වපසාරියක තියෙන හරිම ලස්සන දූපතක් ඉතින් මේක. මෙතන පෞද්ගලික හිමිකරුවෙකුට අයිති තැනක් කියලා තමයි දැනගන්නට ලැබුණේ. ඒක ඉතින් හරියටම නම් දන්නේ නැහැ. ඒත් ඉතින් මෙතන සංචාරය කරන්න කිසිම කෙනෙකුට ඉතින් බාධාවක් නම් නැහැ මෙතන. මේ දූපත ගොඩක් උස නැහැ තමයි. ඒත් ෆොටෝ ගහද්දි වීඩියෝ කරද්දි ගොඩාක් පරිස්සමින් මේ දේවල් කරන්න. අපරීක්ෂාකාරීව ෆොටෝ ගහන්න වීඩියෝ කරන්න නම් යන්න එපා. මේ පැත්තේ ඉඳලා එහා පැත්තටම යන්න පුළුවන්. ඒ යන දෙපැත්තත් හරිම ලස්සනයි. ඇත්තටම පහළ බීච් එකේ ඉඳලා ඒ දූපත දිහා බලලා ඒ දූපතට නැංගාට පස්සේ ඒ පේන විදිය හිතා ගන්න බෑ. ඒ කියන්නේ පහළ ඉඳිද්දි හිතා ගන්න බෑ මේක මේ විදිහට ඇති කියලා. හරිම ලස්සනයි. මේ තමයි ගිරාගලේ පිටුපස පැත්ත. මේ ලොකු ගල් තලාවක් තියෙන්නේ. හරිම ලස්සනයි. ඇත්තටම මේ වීඩියෝ එකේ පේනවට වඩා ලයිව් එක දකිද්දි තමයි ඒකේ ලස්සන මීට වඩා පෙනෙන්නේ. ඇත්තටම ගොඩාක් ලස්සනයි. මෙතන ආවට පස්සේ මෙතනින් යන්න නම් හිතුන්නේ නැහැ. වෙලාව යනවා දැනුනෙත් නැහැ. ඒත් ඉතින් අපි තව ඉස්සරහා දේවල් බලන්න ඕන නිසා මෙතනින් යනවා. මම කලින් කිව්වා වගේ මේ ගලට නගිනකොට බහිනකොට ගොඩාක් පරිස්සමින් නගින්න බහින්න. මෙන්න මේ විදිහට තමයි එන්ට්‍රන්ස් එක තියෙන්නේ. Parrot Rock